එදා විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ මූල ධර්මය හෙන්රිච් රූම්ක්‍රොෆ්ට් විසින් ඉදිරිපත් කරලා ගෞරවය හිමි කරගත්තා. ඒ පිළිබඳ තවදුරටත් සාක්ෂාත් කෙරෙන ඇටවුම තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රාථමික දඟලය. මේ තියෙන්නේ ද්විතීයික දඟලය. මේ තියෙන ධාරා සැපයුම සරල ධාරාවක් දෙමින් ප්‍රාථමික දඟලයට කඩින් කඩ විසන්ධි කරනවා. ඒ කියන්නේ පරිපථය සංවෘත කරනවා විවෘත කරනවා. ස්විච්චය විවෘත කරනවා සංවෘත කරනවා. සංවෘත කිරීමේදී ගැල්වනෝමීටරයේ කටුව එක් පසකටත් විවෘත කිරීමේදී ගැල්වනෝමීටරයේ කටුව අනෙක් පසකට චලනය වීමෙන් වෙන බව දැකිය හැකි. එයින් පෙන්눔 කෙරෙන්නේ සරල ධාරාව විසන්ධි කරමින් යන අවස්ථාවල දඟලය හරහා ඇතිවන චුම්බක ක්ෂේත්‍රය විචලනය වීමක් සිදුවෙන බව. ඒ විචලනය වීම හේතුවෙන් ද්විතීයික දඟලයෙන් ඒ චුම්බක ක්ෂේත්‍රයේ කැපී යාමක් සිදු වෙලා මෙහිදී සංවෘත කිරීම හා විසන්ධි කිරීම අනුව ප්‍රත්‍යාවර්ත ධාරාවක් හට ගන්නවා. ඒක තමයි මේ ඇටොමෙන් පෙන්눔 කරන්නේ. දැන් බලන්න නිරීක්ෂණ මොන විදිහටද ලැබෙන්නේ කියලා. සංවෘත කළා, විවෘත කළා, සංවෘත කළා, විවෘත කළා. සංවෘත කිරීමේදී එක් පසකටත් විවෘත කිරීමේදී එක් පසකටත් බැගින් ගැල්වනෝමීටරයේ කටුව දෙපසට චලනය වීම මෙන්න මේ ඇටොමෙන් පෙන්눔 කරනවා. ඉතින් ප්‍රාථමික දඟලය හා ද්විතීයික දඟලය අතර සම්බන්ධයක් නැහැ. හැබැයි මේ දඟල දෙක උතල තියෙන්නේ පරිවෘත්තතම කම්බි ඒකම මෘදු යකඩ වලින් සාදන ලද කම්බි වටා තමයි මේක උතල තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණය සිදු කරලා තමයි එදා හෙන්රිච් රූම්ක්‍රොෆ්ට් ජර්මන් ජාතික කාර්මිකයා අපිට විද්‍යුත් චුම්බක ප්‍රේරණය පිළිබඳ මූල ධර්මය ඉදිරිපත් කළේ.